හරි. අහන්න 2026 රිවිෂන් එකේ වැඩ ටික වෙන්නේ මෙන්න මෙහෙමයි. එතකොට අපි 2025 රිවිෂන් එක හොඳට ඉවර කරා. 2025 රිවිෂන් එක හිතා ගන්න බැරි විදිහට අපි සමහර පාඩම් 3 පාරක් විතර කවර් කරලා ඉවර කරගත්තා. ඒතර ගොඩක් ළමයි ගොඩ දාගත්ත ළමයි හිටියා 2025 රිවිෂන් එකේ. හේතුව තමයි මුලින් අපි රිවිෂන් එක පටන් ගත්තේ මට මතක විදිහට ජනවාරි මාසෙ විතර. අපි මැයි විතර වෙද්දි සම්පූර්ණ සිලබස් එකම ඉවර කරා. පාඩම් 10ම ගන්නලා ඉවර කරා. ඊට පස්සේ අපි පටන් ගත්තා ෆ්ලෑෂ්බැක් කියලා එකක්. පස්වෙනි පාඩම ආපහු පාරක් මතක් කරන්න. ඊට පස්සේ අන්තිම මොහොතේ අපි අන්තිම දවස් 10 විතර බයෝ කුප්පිය කියලා එකකින් අයි මුළු සිලබස් එකම ඉවර කරා. සාමාන්‍ය එක ළමයෙකුට සමහර පාඩම් වට 3කට විතර සත්‍ය පාඩම, ඒ කියන්නේ සත්වාකාරය ක්‍රියාකාරීත්වයෙන් වට 3කින් විතර ඉවර වුණා. ඒත් මට මතක විදිහට තුන්වෙනි පාඩම 3 පාරකින් විතර ඉවර වුණා. අණුජීව විද්‍යාව දෙපාරක්, මයික්‍රෝබයොලොජි දෙපාරක්, ව්‍යවහාරික දෙපාරක්. ඔය විදිහට තමයි ඉවර වුණේ. එතකොට අනිවාර්යයෙන්ම අපි රිවිෂන් එක කරගෙන ගිහිල්ලා මැයි වෙද්දී ඉවර කරා රිවිෂන් එකේ සම්පූර්ණ වැඩ ටික. ඊට පස්සේ පටන් ගත්තා ෆ්ලෑෂ්බැක් කියලා එකක්. ඒකේ වැඩ ටිකත් ඉවර කරා. අන්තිම දවස් 10 බයෝ කුප්පිය කියලා එකකින් සම්පූර්ණ ඉවර කරා. මේක ඕන ළමෙක් බැලුවා මේ බයෝ කුප්පිය කියන එක. මේකේ සමහර වෙලාවට මේ ඉංග්‍රීසි මීඩියම් ළමයිනුත් කරගත්තා මේ බයෝ කුප්පිය කියන එක. ඊට පස්සේ අන්තිම දවසේ අපි වොයිස් දැම්මා. ටෙලිග්‍රෑම් channel එකේ වොයිස් දැම්මා. ඒ වොයිස් වලින් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ඔය ගොඩ ප්‍රශ්න කරගත්තා. ඊළඟට ඔය සම්මුති ටික ඔය ටික මම කියනවා කියලා පෙළවැල. ඊට පස්සේ ප්‍රසෝසන වර්ණක ඔයාලට කෙටි ක්‍රම කියලා දීලා ඔය විදිහට තමයි වැඩ ටික ඉවර කරේ. ඒතර මේ සැරේත් රිවිෂන් එක පටන් ගන්නවා දෙසැම්බර් 1 දෙසැම්බර් 1 වෙනිදා සඳුදා උදේ 8ට. සම්පූර්ණ මේ කියන්නේ ඔන්ලයින් විදිහට. ඒතර වෙන්නේ මෙහිමයි. 8 වෙනිදා අපි පටන් ගන්නෙ රිවිෂන් එක ඉස්සෙල්ලාම. ඒතර ඔයාලා ක්ලාස් එක ගත්තාම මෙන්න මේ විදිහට දවස් 3ක ක්ලාස් එකක් යන්නේ. ඉරිදා, සඳුදා, අඟහරුවාදා. එතකොට මෙන්න මේ සඳුදා කියන දවස් ටිකේ අපි පටන් ගන්නෙ 2 3 4 5 කියන පාඩම් ටික. එතකොට ඉරිදායි අඟහරුවාදායි කියන දවස් දෙකේ යන්නේ අන්තිම පාඩම් 5. කියන 6 7 8 9 10. මේකට හේතුවක් තියෙනවා සමහර ළමයි දැන් ෆස්ට් අය ලියපු ළමයි එහෙම ගොඩක් අය මේ පාඩම් ටික කරගත්තේ අන්තිම මොහොතේ. ඇත්තටම මේව මාර ලේසි පාඩම්. දැන් ඔය මේ සැරේ ආපු පරිසර විද්‍යා ප්‍රශ්නේම අර සත්තු දීලා කොහෙද ඉන්නේ කියන එක නිකන් ඇස් වහගෙන ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ වුණාට ඔයාලා ගොඩක පාඩම් කරා. පාඩම් කරාටත් සමහර අයට MCQ එකේම වැරදුනා. ඒ පාඩම් කරන්න කාලයක් තිබ්බේ නැහැ. අනිත් එක වුණා කෙටි ක්‍රම වලින් මතක තියාගන්න ඕනේ පාඩම්. එහෙම නැතු ලොකුවට පාඩම් කරන්න ඕනේ වුණා නෙමෙයි. නිකන් මම දන්න විදිහට අපේ ක්ලාස් ආපු ළමයින්ට කාගේවත් ඒ MCQ එක වැරදි නෑ. ඒක සාමාන්‍ය එක නිකන් කණාගහන MCQ එකක් නේ. ඒ කාගේවත් වැරදි නෑ. ඔය ශාක වර්ධක ද්‍රව්‍ය ප්‍රශ්නේම හරි ලේසියෙන් නිකන් වැඩි කාලයක් නැතුව ඉක්මනට ඉවර කරගත්තා. ඒකට විසඳුමක් විදිහට තමයි මුලින් ඉඳලම අවසන් පාඩම් 5 ඉවර කරන්න පටන් ගන්නෙ. සඳුදාර මේ පාඩම් ටික යනවා. අඟහරුවාදා අපි පටන් ගන්නවා 8 වෙනි පාඩමේ. ඒ කියන්නේ දෙසැම්බර් 1 සඳුදා රිවිෂන් එකේ උගන්වන්නේ ATP එකයි සෛලීය ශෝෂණය කියන කොටසයි. සම්පූර්ණ ඉවර කරනවා මෙන්න මේ කොටස. මේකත් ළමයින්ට අමාරු කොටසක්. ඒ වුණාට ඔක හින ලේසියෙන් ඉවර වෙනවා ඔය සෛලීය ශෝෂණය කියන කොටස. ඊට පස්සේ දෙසැම්බර් 2 අඟහරුවාදා පරිසර විද්‍යාව පටන් ගන්නවා. ඒතර අනිවාර්යෙන් සිලබස් එක මම මැයි විතර වෙද්දි උපරිම මැයි වෙද්දි කවර් කරලා දෙනවා පාඩම් 10ම. පාඩම් 10ම ගිය අවුරුද්දේ වගේ මැයි වෙද්දි කවර් කරලා දෙනවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි දෙවෙනි වටේටත් උපරිම මම බලලා මේ සැරේ වට 3ක් උගන්වන්න. දෙවෙනි වටේටත් උගන්වලා ওই විදිහට සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර කරනවා. මේ සැරේ අගෝස්තු එක්සෑම් එක තියෙන්නේ. ඒතර අගෝස්තු ජූලි වෙද්දි කියන්නේ අගෝස්තු අන්තිම මොහොත වෙනකම්ම උගන්වනවා පාඩම් කියන්නේ වට 3කට වගේ උගන්වනවා අනිවාර්යයෙන්ම පාඩම් ටික. ওই විදිහට තමයි රිවිෂන් එක යන්නේ. ඒතකොට දෙසැම්බර් 1 සඳුදා පටන් ගන්නෙ. මේ කොටස තමයි මුලින්ම උගන්වන්නේ. ඒතර සම්පූර්ණ විස්තර ටෙලිග්‍රෑම් channel එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒකට ජොයින් වෙන්න. සම්පූර්ණ විස්තර ඔක්කොම දාන්නම්. සම්පූර්ණ මුල් දවස් දෙකම වගේ යන්නේ ෆ්‍රී. සෛලීය ශෝෂණයේ කොටස ඉවර කරලා මං හිතාන ඉන්නේ ඉන්ද්‍රියකාරී ප්‍රභා සංශ්ලේෂණයේ කොටස් දෙක එක දවසකින් ඉවර කරලා දෙන්න. හරි. එතකොට අනිවාර්යයෙන්ම මැයි වෙද්දි මුළු සිලබස් එකම ඉවර වෙනවා. අනිත් දේ තමයි මේව හරි ලේසි පාඩම්. ඔය අන්තිම පාඩම් පහ කියන එක හරි ලේසි පාඩම්. ඕක නිකන් ලේසියට ඉගෙන ගන්න ඕනේ. මහා ලොකුවට පාඩම් කරන්න ගත්තොත් එහෙම පාඩම් කරන්න නැති විදිහට ඉගෙන ගත්තා ඉන්නවා. පොඩ්ඩක් ඕකේ බලන්න ඔය ටෙලිග්‍රෑම් එකේ 25 group එකේ මේ YouTube එකේ ළමයි දාලා තියෙන කමෙන්ට් චුට්ටක් බලන්න.
ඊට පස්සේ පේපර් ක්ලාස් එක 26 පේපර් ක්ලාස් එක තියෙනවා. මුලින් ඉඳලම පටන් ගන්නවා. මේ සැරේ මම මුලින් ගොඩක් අයට ඔය රචනා ප්‍රශ්න ගොඩක් තිබ්බේ. රචනා ටික ගොඩ දාගන්න තමයි පේපර් ක්ලාස් එකට ටාගට් කරලා තියෙන. ඉස්සෙල්ලාම රචනා ප්‍රශ්න ටික ගොඩ දාගන්න. රචනා එකයි ස්ට්‍රක්චර්ඩ් එකයි. ඒක අපි පටන් ගන්නේ ජනවාරි වල ඉඳලා. ඒ කියන්නේ දෙසැම්බර් මාසෙන් රිවිෂන් එක පටන් ගන්නවා. ඒ මාසේ උගන්වලා ජනවාරි වල ඉඳලා රිවිෂන් එක මාසයක් උගන්වලා තමයි පේපර් ක්ලාස් එක පටන් ගන්න. ඒතකොට සමහර වෙලාවට මේ පේපර් ක්ලාස් එක වැටෙද්දී සමහර සෙන්ටර්ස් වගේ වැටෙයි. සමහර අයට සෙන්ටර්ස් දෙක තුනක් වැටෙයි පේපර් ලියන්න. ඒ විදිහට තමයි යන්නේ. මේකේ වීඩියෝ එක මම ලබන මාසේ කියන්නේ දෙසැම්බර් මැද වෙද්දී දාන්නම් කොහොමද පේපර් ක්ලාස් එක වෙන්නේ කියලා. ඔය විදිහට තමයි රිවිෂන් එක වෙන්නේ. සම්පූර්ණ විස්තරය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. Telegram channel එකට join වෙන්න පැටික් කරගන්න.